ඔය කඩේ තියෙන අර වීදුරු පෙට්ටිය වල දාලා කුකුල් මස්. ඒකත් එහෙමලු දැන් පුතා. කුකුලාට වතුර බොන්න දෙන්නේ නැතුව දවසක් එකමාරක් විතර තියනවලු පුතා. වතුර බින්දුවක්වත් දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව තියලා ෆෝමලින් කලවම් කරලා වතුර දෙනවලු මරණ දවසේ. අර දවස් එකමාරක් දෙකක් වතුර නැතුව හිටපු කුකුල්ලු අර ෆෝමලින් මිශ්‍ර වතුර එක බීලා බඩ පිරෙනකම් බොනවලු වතුර වලට ආසාවෙන්. ඊට පස්සේ පුතා ඒකා කපලා ඉවර වෙලා අරකේ දැම්මාම සතියක් විතර ෆ්‍රිජ් එක නැතුවත් තිබ්බ හැකිලු. ෆ්‍රිජ් එක නැතුවත් තිබ්බ හැකිලු අරක ඇතුලේ. ඒක ගෙනල්ලා කාපුවාම මෙවුන් දටවසංගතේ තමයි. මෙවුන්දලාට වසංගතේ මෙවුන්දලාගේ ආට දිරනවා. ආට කොටු දිරනවා. මාංශ පේශි දිය වෙනවා. ස්නායු මැරෙනවා. මේ විදිහේ කාලකන්ණි වපසරියක් නිර්මාණය වෙලා තියෙන්නේ. රැකලා නැහැ පුතා අපි ශික්ෂා පද. සතා මරණ එක වෙනම අකුසල කර්මයක්. ඒ මරණ සතා කූට විදිහට විකුණන්න යොදන නරකාදී උපක්‍රම තවත් අකුසලයක්. මේ නීච ක්‍රියා අපේ සමාජයට ආවේ පර ගැති ගති සිරිත් ඉන්න. පර ගැති ගති සිරිත් ඉන්න.